අම්පෝ ඵලයන් කොමන මගුලක්දක මේ කොහෙන්ද ගත්තේ බං පිස්සුද මන්ද මොන ලස්සනට තියන්න කිව්වම රෙද්දක් කරන ඉමේජ් උඹේ গিitar එක ඉමේජ් එක මට දීපන් පොදු දෙයක් කරා කට වහන ඉඳගෙන වැඩක් කරන්න හායි කොහොමද එයාලත් ඇවිල්ලා ඔව් එන්නේ හායි අනේ පාත්‍යංග බං උඹ මොකේ හැමදාම උස්සෙන්නේ බුමිටිය කියලා උඹ බල අපි දෙන්න දැන් එක ජීවගේ ඉන්නේ හොඳයි සබාවෙන් අවසරයි කන්න මොනවද තියෙන්නේ ආල් කන්න ඕන හරන්න අපිටලා කන්න තියෙනවා මල් පිඟානෙන් පුංචි බනිස් හරිද මූ හැමදාම කන්න පුරුදු වෙලා හරිද මූ එන්න වැඩක් ගන්න බෑ කන්න අපි නම් බලන්න යන්නේ අද බොණ්ඩ වතුර බීපන් ඔබ හිතුවද මේ රෙස්ටොරන්ට් එකක් කියලා අනේ හලන්න එපා ඈ මගේ සුපිරි කම්පියුටරේ මක් දැකලත් නෑ උඹලා එකක් මට දීපන් අනිත් කන උඹ ගහගන්නේ අයියෝ මොකද්ද බං ඉක්මන් කරහංකෝ අයියෝ ඕකේ යාළුවනේ අදත් අපි රියැක්ට් එකක් කරන්න යන්නේ හරිද අපි අද කන්නේ ෆ්‍රෙෂ් ස්පන්ජ් අපි අද කන්නේ භූමි අඩ රෝල් කරලා අත් කනවද අද අපි බලන්න යන්නේ කොහොමද කියන්නේ පොක් වල කපිල වයිපල කපිල අපි දෙදාලන්නේ හරිද යාළුවනේ මේක මණිය දාලා තිබ්බ වීඩියෝ එකක් ඉස්සර මණියයි හැමිල්ටන් තඩියයි දාපු වීඩියෝ මේක ඇත්තටම ඊට පස්සේ අයින් කරලා තිබ්බ YouTube එකෙන් දැන් අපි හොයාගත්ත අය දාලා තිබිලා ඒ හින්දා අපි අල්ලගන්න එපා ඒ දාපු එක්කනට බයින්ද බයිද්දි අපි අදාලා නැහැ හරිද පොර දාලා තිබ්බින් තමයි බලන්නේ මේක ආතල් හරිද මේක අපිට මතක නැහැ අපි ඉස්සර බැලුවා අපි අද බලමු මේක බලා පුංචි මනිස් කකා මේක බලන්න යන්නේ let's go රෙකෝඩ් කරනවද ඔව් හරි නේද හරි අද අපි ඇවිල්ලා ඉන්නේ පයිවලට අපිට එහෙම් මෙහෙන් ආරංචි ගොඩක් ආවා මේ පයිවල ගෙදර හිතා ගන්න බැරි තරම් අම්මට මේ අර ළමයාගේ සීන් එක යන්නේ විශේෂ පොඩි ළමයෙක් මේ ගෙදර ඉන්නවා කියලා. ඉතින් අද අපි ගිහින් බලමු මේ ළමයාට මේ දැනුම අඩ ස්පන්ජි නේ ස්පන්ජි කාරණා ස්පන්ජ් කියලානේ බන් දුන්නේ ලබ්බ ස්පන්ජි කන්න බෑ ඒක රහ නැහැ අඩ වගේ අඩ මේ අඩ රෝල් කරලා දෙන්න හෝල් කළා ගහගෙන පවත්වන්නේ කොහොමද මේ විදිහට සමහරකට පෙර ආත්ම භවයෙන් ගෙනාපු දෙයක්ද අපි ගිහලා බලමු. මේ SD උනාට SD gold යන්නේ නැහැ බෑ రీ අප්ලෝඩ් මේ ඒ මොකක්ද උනේ උගේ බලේද වෙන කාලකන් නිම්මේ පාස් YouTube කාරේ දවරේ හරි මල්ලි එහෙම ගහන්න අහුවෙන එකෙන් දමලා ගන්නවා මල්ලි ඉන්ටර්විව් එකකට එනකොට ඉන්ටර්විව් එකකට කියන්න බලටත් ඕනේ මේ එක එක views නේ අපේ වීඩියෝ කරලා එක එක මගුල් මේ මොනවද පෙර භවය මෙයාලට කලහන්න නේද YouTube කාර මම එන්නේ කොයි තමද ලන්නේ ආඩියම් මේක අපි ටීවී එකේ ඉන්නේ මල්ලි ටීවී එකට මොන ආඩියම් බංගේ වාඩියංග මොක් කරන්නත් කලින් වෙද්ද අඩ මණි ආසල් බයි දවස් බමන මූණට අල්ලන්න පොඩ්ඩක් පලයන් එහාට බර දැන් නෑ අඩ උගේ කටම පුටුවක්වත් නැද්ද මේ පෙට්ටියක් දුන්නේ ආපා මොනවද තොර දැනගන්නවද රයිට් එහෙනම් අපි ඇවිල්ලා ඉන්නේ අපේ සම්මුඛ සාකච්ඡාවට. හැබැයි අපේ පයිවල කොල්ල අපි ආපු ගමන්ම අපිට පහර දෙන්න උත්සාහ කළා. කොමාරි කමක් නැහැ. අපි යමු අපේ ප්‍රශ්න වාරයේ වෙතට. ඉතින් කපිල. වාගේ නම මොකද්ද කපිල? කපිල උණ්ඩක පුච්චා. අපි මුලින්ම තවදුරටත් මෙයාගෙන් ප්‍රශ්න අහන්න. මේක රහ නෑනේ. පොඩි ගේම් එකකට. මෙන්න රූබික් කැටයක්. අපි බලමු කපිල මේක කොච්චර වේගෙන් හදනවද කියලා. අර ඒක තිකොණා ඌ එක තුන් පැත්තකට නේ අදද හිතා ගන්නවත් බෑ මේක. ඒක මේක නම් විශ්වයක් මේක. ආපා ඒක රවුම් ප්‍රශ්න ගොම් රයිට් එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අපිට ආරංචිව කපිල ඔයාලට හිතා ගන්න බැරි තරම් අසාමාන්‍ය ගණිතමය බුද්ධියක් තියෙනවා කියලා. අපි මේ ගානවට දෙනවා දැන්. අපි බලමු ඔයාලට මේක හදන්න පුළුවන්ද කියලා ඇත්තට. මෙච්චර ඉක්මනට මට නම් ඇත්තටම හිතා ගන්න බෑ මෙච්චර වේගෙන් මේ වයසට මේ ගණන් හදන්න පුළුවන්ද කියලා. හැබැයි මට පොඩි සැකයක් තියෙනවා කපිල. මේකට උත්තරේ 69 වෙන්න බැරිද? 69 වෙන්නද? ඔව් කොහොම හරි තව දෙයක් සනාත වුණා කපිලගේ මානසික ශක්තිය. අපි බැලුවේ වෙන දෙයක් කියලා එයාගේ අවධානය වෙනතක යවන්න පුළුවන්ද කියලා. හැබැයි නෑ කපිල. නෑ මගේ උත්තරේ තමයි හරි උත්තරේ. ස්ටාන් බබට පේනනේ උත්තරේ දිනවා කියලා. ඔබ දන්නනේ ඒක උත්තරේ කියලා. ඔබ නිකන් මේ වටේ යවන්න හදන්න එපා හරිද? බලා මම කාලකන්ණි මීඩියා කරේ බං YouTube කාරයෝ කියලාගෙන එනවා යාර. කාලකන්ණි YouTube කාරයෝ උත්තරේ තියනවා නම් උත්තරේ තියෙනවා. ඔබ දන්නනේ උත්තරේ කියලා. තව මම ඌ ඒක උත්තරේ ලියන්න දෙන්නේ.
අනේ කාපංගු රසයක තව තියෙනවා අපි යමු ඊළඟ ප්‍රශ්නේ. මේ විශ්වයේ ගොඩක් රහස් තියෙනවා. කපිල ඔය අය ඔක්කොම දන්නවා. දන්න අපිට එයින් එකක් කියන්න බැරිද? ඒව රාස්නේ ඒව රාස් විදිහට තියෙච්ච කමෝන් කපිල එකක්. අපි වෙන කමෝන් කපිල මොකක්ද එකක් කියන්කෝ එකක් කියන්න. එකම එකක්. ඔයගොල්ලෝ ඉල්ලන නිසා එකක් බොහොම ස්තුතියි. බොහොම ස්පීඩ්. බොහොම පිං. කියන්න. මේ ලෝකේ මේ රහස දැනගන්න කලින් කණ්ඩුක් කෑල්ල කා ඉපා කන්න පවුනා. කොහෙන්ද ගත්තේ? දන්නේ ගෙදර තිබ්බේ මේ උද්දුමේ මාසෙකට පරණ එක. පිස්සුද බං ෆ්‍රෙෂ් ලබ්බ ෆ්‍රෙෂ්. හැම මිනිස්සෙක්ටම ඉලක් තියෙනවා. මොකක්ද දීවේ උඹට මතක ඇහුණා ඒලක් තියෙනවා. උඹට තියලා සුපාර දාලෙන් රයිට් කැමර කාචයට සටහන් වෙන්න හිතා ගන්න බැරි තරම් අත්දැකීමක්. මේ තරම් බුද්ධියක් තියෙන මිනිස්සු ඉඳන් මේ හැකියාව තියෙන කොල්ල පවා ඇත්තටම හිතා ගන්න බෑ. ඔවුත් සාමාන්‍ය විදිහට මූත්‍රා කරනවා. මේක ඇත්තටම විශේෂ අත්දැකීමක් වර බලන්න ඕනේ. රයිට් අපි යමු. අද නම් හිතා ගන්න බෑ පුදුමාකාරයි. මොනවද තවස කියන්නේ? ඔව් අපි ඊළඟ ප්‍රශ්නට යමු. මයික් එක. ඊළඟ ප්‍රශ්න අප. කපිල අපි දන්නවා අපිට හිතා ගන්න බැරි තරම් භාෂාවේ හැකියාවක් තියෙනවා. උලංගමු. ඉතින් අපි එක්කන් ආව අපේ භාෂා පරිවර්තක පාලිත වෙන භාෂාවකින් ඔයාගෙන් දැන් ප්‍රශ්නයක් අහනවා. හරිද? ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒ භාෂාවෙන්ම මෙයාට පිළිතුරු. පුරි උඹගේ වටේ. රයිට් අපි යමු. හරි පකිනක්කේ බෙල්තේරේ සුෆු මේ නාකි මල් අපිට කියන්නේ නාකි මදර් චෝට් අම්මා හොඳයි නාකි කේ බෙල්තේරේ එල්බේ තෙල් බේරේ ඕ හරි ඉන්දිය ජල්තා හේ බැංචෝට් මේ මල්ලි රයිට්. හරි. කොහොම හරි මට එක ප්‍රශ්නයක් ආවා. මේ භාෂාවේ හැකියාව මට නම් ඇත්තටම හිතා ගන්න බෑ. මේක ඔයා පෙර භවයෙන් ගෙන ආපු දෙයක්ද? කොහෙන්ද මේ ගොබ්බේ වරන්නේ? මමවත් දන්නේ නැහැ මූ මාත් එක මොනවද මේ කියවන්නේ කියලා. බලත් අනේ මන් දන්නේ නැහැ බං උඹලා කොහෙන් මේ මුංග ගේනවද කියලා. මොකක් හරි වීඩියෝ එකක් views ගන්න ඔය එක. පරිවර්තනය කියගෙන බලහුගේ හැටි. මේ ලෝකේ මේ අසාමාන්‍ය බුද්ධියක් තියෙන අසාමාන්‍ය හැකියාවක් තියෙන මේ එක පුද්ගලයෝ ඒ බුද්ධිය ලබා ගත්තේ කොහොමද කියන එක අදටත් ප්‍රශ්නයක්. සමහරකට ඒගොල්ලෝ ගත්තේ ආහාර වේල් වලින් වෙන්න පුළුවන්. සමහරකට ඒගොල්ලෝ කොට්ටු කොල කනවා කම් අනේ කාපම් මේක ආහාරයට ගන්න. මේක ගන්න මේක. මම ඉතින් සාමාන්‍ය මගේ වේලකට බත් කනවා. ඒත් එක ධාන්‍ය වර්ග කනවා. මාළු වතුර බදක් ගත්තා ඒ විදියට මං හැම්බුන් ගෙඩියක් කනවා. කොහෙද අපි හැම්බුම් ගෙඩියක්. කපිල සමහරක් විට මම කියන්නේ සමහරක් විට මේ ඔයාගේ බුද්ධියට හේතුව අර හැම්බුම් ගෙඩිය කණ එක වෙන්න බැරිද? නෑ ඒක එහෙම වෙන්න බෑ. සමහරක් විට ඔය හැම්බුම් ගෙඩිය කණ එකයි පෙර ආත්ම භවයෙන් වා ගෙනාපු දෙයක් වෙන්න බැරිද? බයිතෝ ආත්මේවා පෙර බයිතෝ දෙයක මං ගිය ආත්ම චිම්පන්සියෙක් කියලා. හා ගොම් ප්‍රශ්න අහන්න පයක උඹලා ආවනම් ඩීසම් පිට ඉන්ටර්විව් එක කරන්. උඹලා මේ පෙර භවයේ ඒවා යනම නම් ගාවෙන මේ අපහාස කරන්න එපා මිනිසුන්ට. චිම්පන්සියෙක් වගේ පෙන්තරම ආවා. සමහරක් විට පෙර භවයේ කපිල මේක ටිකක් බරපතල ප්‍රශ්නයක්. කපිල මේක ඔයාගේ දැනුම සහ ඔයාගේ අවබෝධය හොඳටම මයින් වෙන ප්‍රශ්නයක්. ඔයාලා ඇස්තිද? රයිට්. යම් කිසි බුද්ධිමය ඇස්තිය කියන්න බැරුණානේ මං විශ්ව මේ නිහාල් ඔයා මොකෑ කරන්නේ? වැඩපොල්ට කියද මූ වැඩපොල්ට යන මං ගෙදර ඉඳන් මේ වගේ මිනිස්සුන්ට hina වෙනවා. ඒතර මං hina වෙන එකට මට විතරක් බයින හින්දා මුවත් කරනවා. ඒතර මුටක් බයින මිනිස්සු ඒක තමයි පෙරස්සාව. ඌ බයිස්කෝල ගියේ හින්දා දැන් මිනිස්සුන් hina වෙවි ඉන්නේ. ඔයාලා දිගටම මේ මිනිස්සුන් hina වෙන වීඩියෝ බලන්න ඕන අපේ channel එක subscribe කරන්න. බලමු යාළුවනේ වීඩියෝ එක. ඔයාලා enjoy කරනවා හරිද? සහිත පුද්ගලයෙක්
ඒ හා ප්‍රගමනයක් සහිතව එක සමාන වේගයකින් චලිතය වෙනවා. ඒ චලිතය වෙනකොට ගුරුත්වාකර්ෂණ බලය නිසා ඔහු පාවෙන්නේ නැතුව ඒ පාරේ ඇවිදන් යනකොට එකපාරටම ඔළුවට වැටෙනවා ගලක්. ඒ ගලත් එක්කම ඔහු බිමට වැටෙනවත් එක්කම ඔහු වෙනත් සිහිනයක් දකිනවා. ඒ සිහිනයේදී තවත් මිනිස්සෙක් ඔහු හා මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ඒ පුද්ගලයෝ දෙදෙනා යම් අන්තර්ගත සම්බන්ධයක් තියෙනවා කියලා දැනෙනවා. ඔවුන් දෙදෙනා ඒ අන්තර් සම්බන්ධය තියෙන්නේ පෙර ආත්ම භවයේ නිසා කියලා හිතන බැරිද? පෙර ආත්ම භවයේ අම්මගේ කියලා පෙර භවයේ හොයාගෙන ඉවරයි. වයි පලගන්න කාලගන්න නියමයි. ඔයාලට මොකද හිතෙන්නේ වීඩියෝ එක? සුපිරිද? 10 කීයක් දෙනවා? 10 9 සමතා මම 10 8යි දෙන්නේ. මම ඩයල් දෙන්නේ. මගේ වීඩියෝ වල නෑ නේද? මුගේ වීඩියෝ ඕකේ thank you වෙලෝ ඩාරිද. ඒක තමයි අපේ වීඩියෝ එක අද. දැන් අපි යනවා නිදා ගන්න මුටා හෙට වැඩ වලට ගිහිල්ලා පාස් ගන්න තියනවලු. අනේ නිදා ගන්න අන්තිම පාර ගිටාර් පාරක් ගහලා දෙමු. මම යාළුවා එන්න බගා. මට වෙන Come on.